ආයුබෝවන්. අපි දකින සිහින අතරින් වැඩිම දෙනෙක් බියට පත්වන සිහිනයක් තමයි සර්පයන් දැකීම. ඔබත් කවදා හරි සිහිනේ නයෙක්, පිඹුරෙක් හෝ වෙනත් සර්පයෙක් දැක බිය වී තිබෙනවද? සර්පයා කියන්නේ හරිම අద్භූත සත්වයෙක්. සිහින විද්‍යාවට අනුව සර්පයෙකු පෙනීමෙන් ඔබේ ජීවිතයේ හතුරන්, විවාහය හෝ සංගවා ඇති ධනය ගැන පණිවිඩ රසක් ලබා දෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සර්පයන් දකින විවිධ අවස්ථා සහ ඒවායේ සැබෑ පලාපල ගැනයි. සර්පයා සිහිනෙන් පෙනෙන ආකාරය අනුව එහි ප්‍රතිඵල වෙනස් වෙනවා. සර්පයෙකු දෂ්ට කරනවා දුටුවොත් මෙය බොහෝ විට සුබ ලකුණකි. මෙයින් කියවෙන්නේ ඔබට හදිසි ධනලාභයක් හෝ වාසනාවක් හිමිවීමට නියමිත බවයි. සර්පයෙකු ඇඟේ වෙලනවා දුටුවොත් ඔබ තවමත් අවිවාහක අයෙකු නම් මෙයින් ඉඟි කරන්නේ ඉතා ඉක්මනින් ඔබේ විවාහය තීන්දුව වන බවයි. ණයෙකු පෙනය පුප්පා සිටිනවා දුටුවොත් මෙයින් අදහස් කරන්නේ ඔබට බලවත් පුද්ගලයෙකුගේ රැකවරණය හෝ දේව ආශිර්වාදය ලැබෙන බවයි. සර්පයන් රැසක් ලුහු බඳිනවා දුටුවොත් මෙය තරමක් අවධානය යොමු කළ යුතු තත්වයකි. මෙයින් ඔබේ ජීවිතයේ පවතින සතුරන් හෝ මානසික පීඩනයන් ගැන ඉඟි කරයි. ගැඹුරු විග්‍රහය Deep Insight. සමහර මතයන්ට අනුව සර්පයා කියන්නේ සංගවන ලද නිධානයක හෝ ධනයක සංකේතයයි. ඔබ සර්පයෙකුට බිය නොවී සංසුන්ව බලා සිටියා නම් එයින් අදහස් වන්නේ ඔබට හිමිවීමට ඇති වාසනාව ඉතා ප්‍රබල බවයි. නමුත් සර්පයෙකු මරා දමනවා දුටුවහොත් එයින් අදහස් වන්නේ ඔබ ඔබේ සතුරන් පරාජය කර ජයග්‍රහණය ලබන බවයි. ඔබත් කවදා හෝ මේ වගේ සිහිනයක් දුටුවාද? ඔබ දුටුවේ මොන වගේ සර්පයෙක්ද? සර්පයා ඔබට දෂ්ට කළාද? ඒ අත්දැකීම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් කුතුහලයේ පිරි සිහින පලාපල දැනගන්න අපේ গুপ্ত රහස් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වීඩියෝ එක ඔබේ මිතුරන් අතරත් ෂෙයා කරන්න. ඔබ සැමත බාධක දුරු වී ජයග්‍රහණය පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.